ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්කින් කෙයා කරන කෙනෙක් කරන්න පුළුවන් ලොකුම වැරදි පහක්. ඒ කියන්නේ ඔයාගේ ස්කින් කෙයා රුටින් එක ෆලෝ අප් කරත් ඔයාට හොඳ රිසල්ට් එකක් නැත්නම් ස්කින් එක තියෙන්නේ තිබුණ විදියටම නම් සමහර විට හේතුව ඔයා යූස් කරන ප්‍රොඩක්ට් එකේ වැරද්දක් නෙවෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔයා බලන්න මේ වැරදි පහෙන් එකක් හරි ඔයත් කරනවාද කියලා මේ වීඩියෝ එක ඔයාට. නම්බර් 1 ෆේස් වොෂ් එක වැඩියෙන් භාවිතා කිරීම. ඉතින් ගොඩක් අය හිතාගෙන ඉන්නවා ෆේස් වොෂ් එකක් වැඩි වාර ගාණක් භාවිතා කිරීම නැත්නම් වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන එකේ ඔයාගේ ස්කින් එක හොඳට ක්ලියර් වට තියාගන්න පුළුවන් කියලා. ඇත්තට මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඔයාගේ ස්කින් එක හොඳට වැඩියෙන් වොෂ් කරන්න ඔයාගේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. නැචරල් ඔයිල් එක අයින් වෙලා ගිහිල්ලා ඔයාගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් ඇත්තටම ඔයා සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන කෙනෙක් නම් ෆේස් වොෂ් එක දවසට දෙපාරක් පාවිච්චි කරන එක හොඳටම ප්‍රමාණවත්. මිස්ටේක් නම්බර් 2 සන්ස්ක්‍රීන් එක ස්කිප් කරන එක. ඉතින් ඔයාලට මතක ඇති මම මීට කලින් වීඩියෝස් වලත් ගොඩාක් කතා කරලා තියෙනවා මේ සන්ස්ක්‍රීන් යූස් කරන එක ගැන. ඉතින් සන්ස්ක්‍රීන් එක යූස් කරනවා කියන එක ස්කින් කෙයාර් රුටින් එක අනිවාර්යයෙන්ම ස්ටෙප් එකක්. ඉතින් ඔයා ගෙදර හිටියත් කොහේ හිටියත් මොනා කරත් ඔයා සන්ස්ක්‍රීන් එක අමතක කරන්න එපා ඔයාගේ ඩේලි ස්කින් කෙයාර් රුටින් එකට එකතු කරගන්න. මොකද එහෙම නැත්නම් ඔයාගේ ස්කින් එක වයසට වඩා වයස පෙනුමක් පෙන්වුම් කරනවා. එහෙම නැත්නම් ඔයාගේ ස්කින් එකේ wrinkles, dark spot, pigmentation මේ වගේ ගොඩාක් ස්කින් ඉෂුස් වලට හේතුවක් වෙනවා ඔයා සන්ස්ක්‍රීන් එක යූස් කරන්නේ නැති එක. අනිවාර්යෙන් ගෙදර හිටියත් ඔයා SPF 50ට වඩා වැඩි සන්ස්ක්‍රීන් එකක් යූස් කරන එක ගොඩක් වැදගත් වෙනවා. මිස්ටේක් නම්බර් 3 මේකප් රිමූව් නොකර නිදා ගන්න එක. ඉතින් මේකත් ගොඩක් අය කරන වැරද්දක්. ඉතින් ඇත්තටම ඔයා මේකප් දාන කෙනෙක් නම් හොඳට මතක තියාගන්න ඔයා මේකප් එක රිමූව් කරන්න ඕන ඔයා නිදා ගන්න කලින්. ඒකට හේතුව තමයි එහෙම නැති වුණොත් ස්කින් එකේ පෝස් බ්ලොක් වෙලා ඔයාගේ ස්කින් එකේ ඇක්නි පිම්පල්ස් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාගේ ස්කින් එක වෙන ඉෂුස් වලට යනවා. ඊට පස්සේ පිම්පල්ස් වලින් පැචල්ස් ඇති වෙන්න පුළුවන්, පිග්මන්ටේෂන් ඔය වගේ ගොඩක් ඉෂුස් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයා මේකප් යූස් කරන කෙනෙක් නම් නිින්දට යන්න කලින් අනිවාර්යෙන් කම්ප්ලීට්ලි ඔයාගේ මේකප් එක රිමූව් කරලා ඉන්න ඕනේ. මිස්ටේක් නම්බර් 4 කිසිම දැනුමක් නැතුව ප්‍රොඩක්ට්ස් මික්ස් කරන එක තමයි ඊළඟ මිස්ටේක් එක. ඉතින් ඔයා ඇත්තටම සමහර ප්‍රොඩක්ට්ස් එකින් එකට කිසිම ගැළපීමක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ස්කින් එකට සූට් වෙන්නේ නැති ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාගේ ස්කින් එක රියැක්ට් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා හොඳ දැනුමක් ප්‍රොඩක්ට් ගැන නැත්නම් ඔයා හොඳ ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන් කෙනකින් අරගෙන ප්‍රොඩක්ට් එක යූස් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ස්කින් එක ගොඩාක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න ඔයා හොඳට ප්‍රොඩක්ට් නොලෙජ් එකක් ඇතුව ඔයා අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ට් මික්ස් කරන එක කරන්න ඕනි. මිස්ටේක් නම්බර් 5 ක්වික් රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන එක. ඒ කියන්නේ ඔයා දැන් ප්‍රොඩක්ට් එකක් යූස් කරපු ගමන් ඊළඟ දවසේ උදේට ඔයාගේ මූණ වෙනස් වෙලා තියෙයි, හොඳට ක්ලියර් වෙලා තියෙයි කියලා බලාපොරොත්තු වෙන එක තමයි ඊළඟ මිස්ටේක් එක. ඉතින් හොඳට මතක තියාගන්න ස්කින් කෙයාර් රුටින් එකක් ෆලෝ කරනවා කියන්නේ ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා කියලා කියන්නේ ඕවර්නයිට් මිරකල් එකක් නෙමෙයි. ඔයා ඒක කන්සිස්ටන්සි කරන්න ඕන. අඩුම ඔයා හොඳ ස්කින් කෙයාර් රුටින් එකක් සති 3-4ක් අතර කාලයක් ෆලෝ කරන්න ඕන. ඔයාට හොඳ රිසල්ට් එකක් බලන්න නම්. ඉතින් හොඳට මතක තියාගන්න හදිසි වෙන්න එපා. ඔයා කරන දේ කන්සිස්ටන්සි කරගෙන යන එක තමයි ඊටාම වැදගත් වෙන්නේ ඔයාට හොඳ රිසල්ට් ගන්න නම්. හරි. ඉතින් මෙන්න මේ කිව්ව වැරදි පහ. ඒ කියන්නේ ඔයා ෆේස් වොෂ් එක වැඩිපුර භාවිතා කරන එක, ඒ කියන්නේ සන්ස්ක්‍රීන් එක ස්කිප් කරන එක, මේකප් දාගෙන නිදා ගන්න එක, ඒ වගේම ඔයා ඕවර්නයිට් හොඳ රිසල්ට් එකක් එකපාරම බලාපොරොත්තු වෙන එක, ඒත් වගේම තමයි ඔයා කිසිම නොලෙජ් එකක් නැතුව එක ප්‍රොඩක්ට්ස් මික්ස් කරලා යූස් කරන එක වගේ මෙන්න මේ කිව්ව වැරදි පහෙන් එකක් හරි ඔයත් කරනවා නම් අද මේ වැරද්ද හදාගෙන කන්සිස්ටන්සි ඔයාගේ ස්කින් කෙයාර් රුටින් එක සති 3-4ක් අතර කාලයක් ෆලෝ කරලා බලන්න ඔයාට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ආයෙත්